මාසෙකට 50000ක් සැලරි එකක් ගන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක හොඳට අහගන්න. සැලරි එක මදි කියලා හිතන එක නෝමල් දෙයක්. ඒත් සැලරි එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ප්ලෑන් එකක් නැති එක. අපි හැමදාම වැඩ කරනවා, මහන්සි වෙනවා. ඒත් මාසේ අන්තිමට සල්ලි නැති වෙනවා. මේ ඇත්ත අපිට කනගාටුවෙන් වුණත් පිළිගන්න වෙනවා. ඒත් මේක හරියටම බැලුවොත් චේන්ජ් කරන්න පුළුවන් දෙයක්. කොහොමද ඒක කරන්නේ? මම ඒක සරලව පැහැදිලි කරන්නම්. ඔයා හිතන්න ඔයා 50000ක් ගන්නවා කියලා. අපි මේ 50000 සිම්පල් විදිහට ඩිවයිඩ් කරමු. රුපියල් 15000ක් ඔයාගේ රෙන්ට් එකට ඔයා තියාගන්න. 12000ක් ආහාර පාන වලට තියාගන්න. 5000ක් ට්‍රාන්ස්පෝර්ට් වලට තියාගන්න. 3000ක් ඔයාගේ බිල් වලට ඔයා වෙන් කරන්න. ඔක්කොම වියදම් ටික එකතු කරාම 35000යි නේද? ඉතින් තව 15000ක් තියෙනවා. අන්න ඒ 15000 ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයා මෙහෙම try කරන්න. 5000ක් ඔයාගේ පුද්ගලික අවශ්‍යතාව වලට. ඒ කියන්නේ තමන් වෙනුවෙන් කරගන්න ඕන වියදම් සඳහා 5000ක් වෙන් කරන්න. තවත් 5000ක් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට පවත්වාගෙන යන්න. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් කියන්නේ ඔයාට හදිසිම අවශ්‍යතාවක් ආවොත් ඒක ප්‍රයෝජනයට ගන්න 5000ක් ඔයා වෙන් කරන්න හැම මාසෙකම. ඉතිරි 5000 ඔයා සේවින් කරන්න. මාසෙකට 5000ක් සේව් කරොත් අවුරුද්දකට 60000ක් එනවා. ඒක ලොකු ගාණක් නෙමෙයි නේද? ඒත් ඒක ඩිසිප්ලින් එකක්. ඩිසිප්ලින් එක තමයි ෆ්‍රීඩම් එකකට යන පාර. අපිට තව මොනවද කරන්න පුළුවන්? සයිඩ් ඉන්කම් එකක් හදන්න. 10000ක වගේ. එතකොට ඔයාගේ සේවින් එක 15000ක් වෙනවා. එතකොට අවුරුද්දක් අවසානයේ 1,80,000ක් ඔයා සේව් කරනවා. ඩිෆරන්ස් එක හරියට පේන්නේ ඉන්කම් එක වෙනස් වුන හින්දා නෙමෙයි. සිස්ටම් එකක් හැදුන නිසා. දියුණු වෙන්න නෙමෙයි ඕනේ. ස්ටේබල් වෙන්නයි ඕනේ. කම්ප්ලේන් කරන්න එපා. කන්ට්‍රෝල් කරන්න පටන් ගන්න. මේක පොඩි දෙයක් විතරයි. හැම මාසෙම කරන්න. අවුරුද්දකට පස්සේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. හස්ට ලංකාව අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.